හලෝ කොහමද ඔයගොල්ලන්ට හැමදාමත් වගේ ඔයගොල්ලෝ ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. අද මම චූටි ගමනක් යන්න හදන්නේ. ගමනක් යන්න ඇත්තටම අපිට ඉස්කෝලේට තමයි යන්න ඕනේ. ඉස්කෝලේට ගියාට පස්සේ කට්ටියත් එක්ක සෙට් වුණාම එතන අපේ හිටපු අක්ක කෙනෙක්ගේ ගෙදර යන්න කතා වුණා. ඉතින් අපි බලමු ඒ අක්කලා ගෙදර ගිහින් මොකද කරන්න කියලා. ඇත්තටම අපි කලින් ඉඳන් යන්න හිටපු ගමනක් නෙමෙයි. ඒකින්ද අපිට ගෙදරට කියන්න අමතක වුණා. ඒක තමයි ඔය අපි කට්ටියත් එක්ක දැන් ගෙදරට කියන්න ඕනේ කියලා කියෝ යන්නේ. ඇත්තම කතාව අපි කට්ටියත් එක්ක ගොඩාක් කලින් ඉඳන් ප්ලෑන් කරොත් එහෙම කවුරුත් කොහේ හරි යනවා කියලා ඔය එක්කෙනෙක්ටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඔහොම එකපාරට හිතලා ගියොත් තමයි අපිට යන්න පුළුවන් ඉන්නේ. ඔකත් ඔය හම්බෙන් උනේ ඉස්කෝලේට ගියාම කට්ටියත් එක්ක කතා වෙලා ඉතින් අක්කලා ගෙදර ඉස්කෝලේ ළඟ තිබ්බින්දා කට්ටියත් එක්ක කතා වෙලා ඉතින් දැන් කියෝ ඔය යන්නේ අක්කලාගේ ගෙදර තමයි. මට බයින්නේ බං කොකටු එක්ක කියලා කුදු කරගෙන. එපා ඇත්තටම ওই වීඩියෝ කැල්ල ගන්න මම උතන උස තිබ්බේ නෑ. ඒකයි මම ඔය මෙතන ඉන්න කොටමක් කියලා කියන්නේ. යාළුවෝ හම්බුනාම ඔහොම කතා කරන ඉතින් ගණන් ගන්න එපා. ඔය ඔතන හිටපු ඔක්කොම උසයි කට්ටිය කොහමද මං කොට ළමෙක්. ඉතින් ඔතන කට්ටියත් එක්ක බලුවම මම ගොඩක් කොටයි. මං ඒගොල්ලෝගේ ළමයි වගේ නිකන්. ඔය තියෙන අපේ හොස්පිටල් එක අපේ පැත්තටම තියෙන එකම හොස්පිටල් එක ඉතින්. ඔය යන්නේ මම ඇත්තටම නිකන් අනේ මන්ද නිකන් ගමේ යනවා වගේ. ගමේ තමයි තියන්නේ. කට්ටියත් එක්ක දැන් අහුවෙලා ඔය කියෝ යනවා එක එක ඒවා කටට එන ඔක්කොම කියනවා. මොකද අපි හම්බුනේ ඇත්තටම ගොඩාක් කාලයකට පස්සේ. ගොඩාක් කියන්නේ ගොඩාක් කාලයකට පස්සේ මාස ගානකට විතර පස්සේ කියවන්නේ. ඉතින් අහුණාම දන්නවනේ. දැන් අපි අක්කලා ගෙදරට ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලත් අපි කරන්නේ කියෝන එක. ඔය තියෙන්නේ පොඩි සෝබන දාන වෙලාව තේ හදන්න එපා කියනවා. ওই මිනිස්සු කලින් මගේ වීඩියෝ එක බලලා මම නිල් කටුළු බොන්නේ කියලා අන්තිමට මට නිල් කටුළු හොයාගෙන එන්න යන්නත් ඇතුණා. මෙයාට නිල් කටුළු හදලා දෙනවා අරකයි මේකයි කියලා හරියට නෝන්ඩි කළාමාව. යාළුවෝ එක්ක ඉදි කොහොමත් නම්බුව තියාගෙන ඉන්න හරිය අමාරුයි. ඒගොල්ලෝගේ වැඩේ නෝන්ඩි කරන එක. ඔතන ඔය මගේ තේ එකත් එක්ක බොන්නම් කියන්නේ ඔතන ඉන්න බඩජාරිමේ යාළුවා. එයා මේ අන්තිමට හැබැයි යාට ඒත් ඒක බොන්න හම්බුන්නේ නැහැ. අක්ක බිව්ව එක. හැබැයි මේ මිනිස්සයා පව් ඒ වෙලේ මේ මිනිස්සයා මූණ හරිම දුක මූණක් වුණා. පව් ඉතින්. කටහඬ ලස්සනයි නේද? ඒගොල්ලෝ ඉතින් මගේ ඇත්ත කටහඬ දන්නේ නැහැ. රැන්ඩම් විදියට වීඩියෝ එකක් ගන්න කිව්වහම ෆුල් සපෝට් එක දෙන මේ වගේ යාළුවෝ ඔයගොල්ලන්ටත් ඉන්නවද? දැන් ඒක දිහා බලන්න බා අපි හලෝ මේ රැන්ඩම් සීන් එකක් ගන්නෙ. බලපන් මගේ කලු. අනේ ඒක රහසෝණ වගේ උඹව දාන්නේ. කලුයි හලෝ. මම ඒව සුදු කරලා දාන්නම්කෝ හලෝ පොඩ්ඩක් ඉන්න. ඒකේ මහසෝණ වගේ තියෙනවා. ඕර තමයි ඉතින් කොල්ල රැවට එදි සුදු කරලා ඩායි සුදු කරලා නෙමෙයි. මාරේ මගේ මූණේ බාහිර පේනවා බලන්න. මොකද්ද කරන්නේ? ඇත්තටම ওই කට්ටියත් එක්ක එකතු වුණාම කියන ගොඩක් දේවල් මේවට දාන්න බෑ ඇත්තටම. දැන් ওই කට්ටියත් එක්ක හදන්නේ පැස්ටා එකක් හදන්න. ඔක හදන විදිහ නම් මම වීඩියෝ ගත්තේ නෑ. මොකද ඔක හදන විදිහ ඇහුවොත් එහෙම අන්තිමට ඔයගොල්ලොන්ට බඩේ එකක්වත් හැදෙයි. මට ඒවට වගේ කියන්න බෑනේ. ඒකින්ද ඉතින් මම ඒක වීඩියෝ ගත්තේ නෑ. යාළුවෝ ගැන ගොඩක් විශ්වාසින්ද තමයි මම ඕක වීඩියෝ කළේ නැත්තේ. ඒගොල්ලෝ හදන එක ගැන ෂුවර් හින්දා. ඒ තරම් කියන්න ඒක හොඳයි. මේ පියවර ක්‍රියාපිළිවෙත. ඔව්. කැරට් එක දාන්න. පළමුව. ලුණු සුදු ලුණු තෙල් කර වෙනකොට තාච්චි. ඔය කියන විදිහ වැරදි නා. දෙවෙනි පියවර කැරට් ලීක්ස්. එපා ඉතින් හලෝ යාර. කැරට් ලීක්ස් විතරයි හලෝ දාලා තියෙන්නේ. මෙයා මට කෝල් මෙන්න දියකිරිද මිටිකිරිද දාන්න කියලා. හලෝ එමයි ඉගෙන ගන්න කාලේ හලෝ දැන් මම අවවා. මේ මුලින්ම දාන්න දියකිරිද මිටිකිරිද කියලා. මං කව දාපන් මිටිකිරි කියලා. දියකිරි ඉස්සලාම
ඇත්තටම මම ගොඩාක් සන්තෝෂ වෙනවා වගේ හරිම ලස්සන සුන්දර හිනාවක් මට තියෙන එක ගැන. සමා වෙන්න ඔයාලට අහගෙන ඉන්න අමාරු නම් කොහොම තමයි මං hina වෙන්නේ. දැන් අපි ඉතින් අර අමාරුවෙන් අර මිනිස්සු දෙන්න හදපු පැස්ටා එක කන්න තමයි හදන්නේ. ඇත්තටම අපි බලමු ඒක රසයිද කියලා නැත්නම් අපිටත් බඩි එකක්ම හැදෙයිද කියලා. කවුද මේකේ කෝක්? දැන් බෙදා ගන්න කමන් තමයි ඉන්නේ. අක්කයි හංසි. ඇයි උඹ උයන්න දාන්න? මේ රත්තරන්. ඇයි ඉස්තරම්? අල්ලා එනවා. අනේ. ඔයාගේ අදහස් පවසන්න. කියන්න වැරද්දක් තිබ්බ කියන්නේ ලුණු චුට්ටක් මදි වුණාට ඇත්තටම පැස්ටාගේ රසට තිබ්බා. ඇත්තට මේක ගොඩක් හොඳයි. මම හැබැයි හිතුවේ නෑ ඒ දෙන්න ඔච්චර හරියක් කරයි කියලා. හැබැයි හිතුවට වැඩි දෙයක් එයාලට කරන්න පුළුවන්. ඒ ගැන සන්තෝෂයි මට. දැන් අපි අක්කට බායි කියලා ගෙදරින් එහෙන් යන්න තමයි හදන්නේ. අපි එහෙන් එන්න හැදුවම අක්කගේ බල්ලා අපි පස්සෙන් ආව අපිට පාර පෙන්නන්න. මොකද අපි පළවෙනි පාට මායි තව එක්කෙනෙකුගේ පළවෙනි පාට තමයි එහෙ ආවේ. දැන් ওই බල්ලා එනවා අපි මේ පාර පෙන්නන්න ඉතින්. අපි අතරමං වුණත් කියලා එයාත් ඉතින් පස්සෙන්ම ආවා. කමන්නේ අපි පාර දන්නේ නැහැ. බල්ලගේ පස්සේ. දැන් අපි ඔය හම්බෙලා පැය ගාණක් වෙනවා. තාමත් ඒ හම්බෙච්ච වෙලේ ඉඳන් ඒ කියවිල්ල එහෙම්මම තමයි. කියවනවා පුදුම කියවිලා කඩට වචනත් වෙනවා කොහෙන්ද දන්නේ. දෙයියන්ගේ පිහිටයි අපි ඔක්කොටම කියවන එක නම් අඩුවක් නැතුව පිහිටලා දෙනවා. එක වගේ කට්ටියක් හම්බුනාම ඉතින් ඔහොම තමයි. අපේ කවුරුත් එහෙම පොෂ් විදියට කතා කරන්නත් එහෙම කිසි දෙයක් නැහැ. ආයිතින් යාළුවෝ විදියටම කතා කරනවා. ඇත්තරම සොරි ඔයගොල්ලන්ට. මං හිතනවා ඔයගොල්ලෝ යාළුවෝ හම්බුනම මෙහෙම කතා කරනවා ඇති කියලා. ඉතින් අපි යාළුවෝ හම්බුනම මෙහෙම තමයි කතා කරන්නේ. ඒක ඉතින් වැරදි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. දැන් අපි යන්න හදන්නේ ටවුන් එකට. මොකද ඔතන එක්කෙනෙක්ට සැලොන් එකට යන්න ඕනේ කිව්වා. එයාට යන්න පාළුවේ කියලා එයාගේ තනියට අපි යාළුවෝ දෙන්නෙක් ගියා. එක්කෙනෙක් නම් ගෙදර ගියා. දැන් ඔය ඉන්නේ සැලොන් එකේ තමයි. ඒ මනුස්සයා ඉතින් hina ගස්ස ඉන්නවා. එක්කිනාගේ වැඩේ කරගන්න ඕනේ. හැබැයි එතන මේ තුන් දෙනෙම යාගේ පස්සෙන් ගියා. ඊට පස්සේ මං ගෙදර යන්න ආවා. අරගොල්ලන්ට බයි කියලා. ගෙදර යද්දි ලස්සන දෙයක් දැක්කා. මොණරෙක් ওই වෙලාවේ අපිට පොඩක් පොත ගහන ගමන් තිබ්බේ. මොණරෙක් ලස්සනට පිළි දාගෙන නටනවා. ඇත්තටම හරිම ලස්සනයි. මං කලින් දැකලා තිබ්බා. ඉතින් මට හිතුණා ඕගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා. වැස්ස කියලා බැලුවේ නෑ. මං කැමතිම අයිස්ක්‍රීම් එකක් අරගෙන තමයි මම ගෙදර යන්න හැදුවේ. ඉතින් ඕකත් කකා වටේ තියෙන ලස්සන බල ගෙදර තමයි මේ යන්නේ. එක වගේ යාළුවෝ කට්ටියක් හම්බුනාම ඇත්තටම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මං හිතනවා ඔයගොල්ලන්ටත් ඒක එහෙම තමයි කියලා. එහෙනම් මම මගේ වීඩියෝ එක අදට එන්ඩ් කරනවා. ආයි අලුතෙන් ලස්සන වීඩියෝ එකක් එක්ක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.